ඒ දෙල් ගහෙන් වැටලා සුසුම්නාව කැල්ලලා තියෙනවා. ටාට වුණත් මේ වගේ දෙයක් ගන්න කොහොමද මම ජීවත් වෙලා ඉන්න ගම්ම මේ සීලුම දෙන ඔයාලටත් මේ මහත්තුරුන්ට මම මරණකම් ඔයාලට පින් දෙන්න. ඉතින් කියලා නම් වැඩක් නැහැ ඉතින් ඇත්තටම පින් සිද්ධ වේවා ඔයාලා සීලුම දෙනවා. කෙනෙක් පුදුම වෙන්නයි යන්නේ අද. මොකද්ද කියලා බලන්න ඇති නේද? තරුණ කොල්ලෙක් මට කතා කරා දැන් කීප දවසකට උඩදී. එයාගේ සුසුම්නාව කැඩිලා ගහකින් වැටිලා රෝද පුටුවක් කිල්ලුවා. දැන් අපි ඒක අරන් යන ගමන් අපි යන්නේ ගල ගෙදරට. අපි ගිහිල්ලා බලමු. හරි යමු. මාස ගානකින් පාරට ආවේ නැන්නේ. එන්න පරිස්සමේ. හරි. අමාරුයි. මේක තියලා එන්නද ඔය ගාව ගන්න? ඕමින් ඩොමි. ඔයා හරි ඉන්න. අම්මෝ සුදු පුතේ ඉන්නේ යන්න බෑ එන්න දොරක් කැඩලා නේද? ඔව් කැඩලා තියෙන දොර. ඉතින් කොහොමද මේ කන්ද නැගගෙන ආවා හරිම මහන්සි කියන්නේ මේකත් කරේ තියාගෙන ඔයාලා දෙන්නවත් එක් කරගෙන හරි මහන්සි මේ ඉතින් අපි ආවට කතා කරන්න මට මුකුත් මතක නෑ නමක්කමක්වත් නම නම් ගමනක් දන්නවා දැන් නම චන්දිමාල් චන්දිමාල් වීරසිංහ එතකොට මේ ගෙදර කොහොමද ඉන්නේ කන්නේ කොහොමද? කන්නේ කියන්නේ මේ අයියලා මාතර දෙක විතරක් අයියලා එනවා. ඇවිල්ලා ඒ තුන හතරක් ඉන්නවා එයාලා. දෙලා මේ එයාලා ඉන්න දවස් ටිකේ කනවා. ඊට පස්සේ එයාලා යනකොට මේ හාල්දියක් කනම්ම නම් ගෙනත් දාලා යනවා. අතිගේ දෙක විතර. ඒතර උයාගෙන කනවා තමයි. උයාගෙන කනවා. ටීවී එකක්වත් නැහැ. පොඩ්ඩක් අල්ල පෙන්නන්නු. මොකුත් නැහැ. තිබ්බා කලින්. අහගෙන යන්න. ටීවී සෙටප් තිබ්බා. මේ පොස් ගහක් තිබ්බ ඇල්ල උඩ. ඒක වහල කඩක් වුණාන් පස්සේ තියෙන ඔක්කොම මේ වුණා. පාන්දර එකමාරට වැස්සේ. තිබ්බ ඔක්කොම මේ වුණා. ඒ පස්සේ මොකුත් නැහැ. ආර ජීවිතයක් නෙවෙයිද කියන්නේ. ඔයා කියනකම් කිව්වටම අපිට එච්චර එන්ට මොනේ එහෙම ගානක් නැහැ. ඉතින් හැමෝම කතා කරනවනේ ගොඩක් කට්ටිය. වටපිටාවවත් කවුරුත් නැහැ. දෙන්නවා. ඒකනේ. දැන් හදිස්සියක් වුණොත් කොහොමද? හදිස්සියක් වුණොත් ඉතින් එහෙම ඉන්න තමයි කියන්නේ. කවුරුත් නැහැ නේද? අයියලා හිටියද එයාලා මම උඹ රටන් දෙල් ගහ තියෙනවා. ඒ දෙල් ගහෙන් වැටලා සුසුම්නාව කැල්ලලා තියෙනවා. සුසුම්නාව කැල්ලලා ඉන්නේ පහළ වැඩ කරන්නේ. කකුල් දෙක අම්මට. අයියෝ දුකජී මම මෙහෙම දන්නේ නෑනේ. එච්චර දෙයක්. දැන් මේ ආව හින්දාම තමයි ඔක දන්නේ. ඔය කවුරුත් අර කිව්වට එහෙම විශ්වාස වෙන්න එන්න ඕනේ ඉතින් බලන්න. විශ්වාස කරන්නේ නැහැ කියන්නේ ඉතින් ඇත්තට මෙහෙමයි කියලා හිතන්න බෑ. එහෙම සාමාන්‍ය කොච්චර දුකක් කිව්වත් මිනිස්සෙක් මේ අහලා පහල අල්ලපු ගයක් හරි තියෙනවා. දැන් මේ අල්ලපු ගයක් කියන හූ කිව්වත් ඇහෙන්නේ නැහැ නේ කවුරුත් නැහැ අපි අදුම මාත්මේ බොහොම අමාරුයි මේ දැන් මෙතනින් ඇවිල්ලත් පාර හොයාගන්න බැහැ. අතනින් ගිය පාර ගියාද? මම අර පැත්තේ පාර ගියේ. මෙතන මේ පාර මේ තමයි අපේ චන්දියා. ඉතින් මොකද හිතෙන්නේ? හම්බෙච්ච තෑග්ග ගැන. හම්බුන තෑග්ග ගැන ඉතින් කියලා නම් වැඩක් නැහැ ඉතින් අත් කරා. පින් සිද්ධ වේවා වල සියලුම දෙයක් මේක අරන් දුන්නේ මහතුරු මේක සම්පූර්ණ පිරිවැවේ දැරුවේ මේක දන්නවනේ වටිනාකම. මට ඉතින් කතා කරන් පස්සේ කිව්වේ 1.20 ගානක් 1.20 ගානක් වැට් එකත් එක්ක 1.48යි ගාන. හරිද? 1.50 තමයි ඉතින්. මේ ඉතින් ඒකට සම්පූර්ණ උදව් කරේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඉන්න ප්‍රනීත් ෆර්නෑන්ඩෝ කියලා අයියා කෙනෙක්. හරිද? පින් සිද්ධ වේවා මාත්‍යක් තමයි. පින් සිද්ධ වෙන්න ඕනේ. යා පින් සිද්ධ වෙන්න කියන්නේ යා මේ ඕක එකක් විතරයි දැන්. අපි ගොඩක් දේවල් කරා එයාත් එක්ක තව ඉදිරියටත් එහෙම කරන්න ඉන්නවා. හැමදේම මම ඊට වැඩි දැන් මම ඇත්තටම දන්නේ මම මුකුත් වෙන අරන් ආවෙත් නෑ. හරිද? දැන් කණ්ඩ බොණ්ඩවත් ටිකක් මුකුත් ගෙන්න බැරුණා. වෙන මොකුත් අරන් එන්න ඕනේ නෑ. මේක දුන්නා කියන්නේ ඉතින් කෑවා වගේ තමයි. කන්න දින්න පුළුවන් මේක තියෙනවා. මට මොන වැඩේ තිබ්බත් මේක ඕනෙමයි.
මට අරක තිබ්බා අරක බෑ මුත් කරගන්න බෑ ඒකේ අර අඩුම ගානේ මේ කොමඩ් එකනේ කොමඩ් එක මේ කොමඩ් එකටත් මාරු වෙන්න බෑ අනික උයා බෑනේ මෙතනින් පල්ලෙහාට දාගන්න බෑ දාගන්න බෑ දැන් මේක නම් ප්‍රශ්නයක් නෑ මේක ඇක්ටිව් වීල් චෙයාර් එක ඔය ඇක්ටිව් එක මේකේ පුළුවන් අමුණ දෙයක් කරන්න මේක තමයි අර අමීකේ කට්ටියට එහෙමත් දෙන්නේ නේද මේක අර බිම දෙයක් වටනොත් ගන්න හරි පුළුවන් අරක ගන්න ගියොත් අනිත් පැත්ත ගන්නවා ඕ ඒක හරි මේක බෑ එතකොට පොඩ්ඩක් විස්තර ටිකක් අපි කතා කරමු කවන්න නැද්ද දුක හිතන කතා තමයි තියෙන්නේ දුක කියන්නේ ඉතින් මේක දුක කියන එකත් හරි රසවත් දුවත් හරියට විඳින්න ඕනේ දුක කියන දේ හරියට ආසාවෙන් විඳොත් ඒකත් රහයි හයි දැන් එතකොට මට කියන්නකෝ කොහොමද දැන් පවුලේ අම්මා තාත්තා අම්මා තාත්තා අම්මා නෑ අම්මත් නෑ තාත්තත් නෑ අම්මත් නෑ තාත්තත් නෑ තාත්තා නැතුනේ 2009 2009 මේ පළවෙනිදා අම්මා නැතුනේ 2020 7 වෙනි මාසේ 8 එතකොට පවුලේ කවුද ඉන්නේ මම ඉන්නවා ආයෙන්න ලොකු අයියා ඉන්නවා වෙන්නක් ලොකු අයියා වෙන්නක් ඉන්නවා දෙවෙනි අයියා ඉන්නවා එන වේයන්ගොඩ තුන්වෙනි අයියා ඉන්නවා කුරුණෑගල හතරවෙනි අයියා ඉන්නවා කොළඹ එයාලා මාමේක ඉන්නේ මේ අනිත් දෙන්න ලොකු අයියා වෙන්නක් මේ මාසාලාවේ එතකොට එනවා යනවා කියන එකත් ඉතින් ඒ කට්ටියට පවුල් ජීවිතත් එක්ක බෑනේ ඉතින් ඔයාව බලන්න දෙන්න නේද හින්දත් බෑ අනික මෙයාලා එනවා මාස කරයක් එනවා ඇවිල්ලා දවස් දෙකක් ඉඳලා මේ යාලා අපව යනවා ඉතුරු ටික මාර දුක ජීවිතයක් නේ ගෙවන්නේ දැන් ඉතින් මට නම් බෑ ඔහොම දෙල්ගහේ වැටෙන කොයි කාලේ 2021 18 වෙනිදා එතකොට ඔයා බැඳලාද හිටියේ දැන් වයස කීයද දැන් 38යි 38යි දෙල්ගහෙන් වැටෙන්න කලින් මොකද කරේ මම විතර කරේ ටයිල් වැඩ හොඳ කරන්න බැරිද කොහෙවත් රටක ගෙනහිල්ලවා එහෙමනම් පුළුවන් රට නම් පුළුවන් ඉතින් ලංකාවේ බෑ ඔයාලා බැලුවේ නැද්ද ඔයාලා බැලුවා කියන්නේ මම කතා කරා 3-4 පොරකට මේ මම කතා කරා මර්දන් කඩවල කතා කරා ඊට පස්සේ තව මේ දෙහිවල පැත්තේ තියෙනවා මොකද ડોක්ටර් කයිටින් එකේම වැඩසටහනක් කරනවා මේ සම්බන්ධව එයාට කතා කරා ඊට පස්සේ එයා කියනවා මූස් කරන්න බෑ එන්න ඕනේ කියලා ඒකට බලන්න මේ අර මර්දන් කඩවලට ගියන් පස්සේ ඒ කට්ටිය කියනවා මේ ඔයාගේ සුසුම්නාව කැඩලා නම් ආයෙ කරන්න දෙයක් නැහැ මේ වගේ අත් දෙක තියෙනවා නම් මේ අත් දෙක පේනවා නම් තියෙන දෙයක් මේ කරගෙන ඉන්න තමයි වියදම් කරන එක බොරු වැඩක්. කැල්ලා නම් හොඳ කරන්න බෑ මේ. හරි ඒක මමත් හොයලා බලන්නම් ටිකක්. මට පොඩ්ඩක් මේක දැනෙන්නෙම නෑනේ. ඇඟිල්ලේ පොඩ්ඩක් අර හෙල්ලෙ මෙහෙම හෙල්ලෙනවා නම් මේ හොඳ කරන්න පුළුවන්. මේක අර කිසි දෙයක් දැනෙන සංඥා යන්නේ නැහැ මේක. ඔව් ස්නායුත් එක්ක ඔක්කොම මෙයා වෙලා තියෙන්නේ. මේ ගිල ඇත්ත. සහැල්ලුයිද පිටද ෂේප්ද කියන්නේ ඈ මේක තියෙනවා නම් ඕනද සතුටු වෙන්නේ ඉතින් එහෙනම් සතුට කියන්නේ ආයේ මාව සතුටක් තියෙන හින්ති දේව හෙළුම දෙනාට ඔයාල ඔක්කොටම පිසිත් දේව ඇත්තටම කරපු දවවට එච්චර ඔයා සතුටු වෙන්නේ ලයික් නෑ නේ නෑ ඔන්න ඔහොම තමයි ඉතින් උස්සියක් තියෙනවා උස්සිය නම් තියෙනවා උයාගෙන කන බඩු කිසි දෙයක් පේන්නේ නැහැ නෑ පේන්නේ නැහැ කියන්නේ නැති ඇතිද නැහැ මේ හාල් පොඩක් තියෙනවා ඔන්න ගියෝයි වටපිටාව බලාගන්න මේ කල්වර වැටුණා අපි එනකොට ටික එළිය නම් ලයිට් එකක් ඔය විදිහ තමයි හරිම දුකයි ඇත්තටම මම නම් මෙහෙම ජීවත් වෙන්න බෑ අප්පා ආත් කවුරුත් නැතුව අඩුම තරමේ ටීවී එකක්වත් නේද කිසිම දෙයක් නැහැ ටීවී එකක්වත් බලන්න විදිහක් නැහැ ඔය මෙහෙම මාර සාංකාවක් මේක මේ විදිහ ඉන්නවා කියන්නේ ඉතින් අපි එන්නම් ආයෙ එන්නම් ඇත්තටම ඇවිල්ලා මොන හරි තව ටිකක් බඩු ටිකක් හරි ටීවී එකක් ගේන්න අපි පුරම try එකක් දෙන්නම්කෝ ටීවී එකක් බලා ගන්න ඔයාලට ටීවී එකක් තිබුණා නම් ආයෙත් මම මැච් එක මැච් තමයි ඉතින් වැඩිපුර බලන්න ආසයි මැච් එකක් එහෙම ෆෝන් එකෙන් තමයි බලන්නේ මේකත් මේ අර ආමකින් අයියාගේ අක්කා තමයි ඇව්වේ එයා 60 වල ඉන්නේ පදිංචි කියලා එහෙන් තමයි දැන් අවුරුද්දක් විතර යනවා ඒකත් ඒවල ටීවී එකක් තිබුණ නම් ඇත්තටම වටිනවා ඉතින් ඒක තමයි ෆෝන් එක තියෙන හින්දා අර මේ දැනෙන්නේ නැහැ වැඩි අර අවුරුද්ද ඇත්තටම නෑ ඉතින් මට පිටාවෙත් නෑ ඔයා කතා කරන්නකෝ දැන් ෆෝන් එකට ඉතින් මට මේ හැම වෙලෙම ඉන්නත් විදිහක් නෑ මට අපි ඉන්නේ කඩවතන ඉන්නේ ඔව් කඩවතන කිලෝමීටර 128ක්ද කොයිද වගේ තිබුණා ඔව් හයිවේ එක ඇවිල්ලා මේ ඉතින් ඔය ඉතින් පුළුවන් දේවල් එහෙන් කරලා දෙන්නම් ඔය
පැකේජ් එකක් අර එහෙම ඉවරනොත් කියන්න. එහෙම කරලා දෙන්න පුළුවන් දේවල් ටික. ඊට අමතරව ඉතින් කන්න බොන්න ටිකක් අපි ඊළඟ සැරේ අවුරුද්දට කලින්වත් එද්දි නේද? අපි අරන් යමු. ඒවනේ ඇත්තටම පිංසිත් දේවා මේ මට මෙවන පරිම try එක දෙන්නම් ඒ වෙනකොට හැමදේම වගේ මොකක් හරි පුළුවන් විදිහකට සාදුගන් ටිකක් කරලා දෙන්න. ඒ කන බොන එක කොහොමත් මේකට මට මේක තමයි ඇත්තටම වටින්නේ. අපි ඉතින් අර ගෙදර කට්ටිය ආට වුණත් මේ වගේ දෙයක් ගන්න කොහොමත් ඉතින් අමාරුයි ඉතින් ලක්ෂකමාරක් කියන්නේ සම්පූර්ණ ඉතින් මේකට පින දෙන්න ඕනේ අර අයියට. අර අයියා කියන්නේ ප්‍රණීත් අයියා එයාගේ පවුලේ කට්ටිය ඔක්කොමලා එකතු වෙලා පවුලේ සියලුම දෙනාටම දේවා කියලා තමයි කියන්නේ. සියලුම දෙනාට. ඔයාටත් මේ කරපු උදව්වට ඇත්තටම ඔයාලා වගේ අය හරි අඩුව හොයාගන්න ඇත්තටම. ඔයාලා වගේ අය හරි අඩුව හොයාගන්න මේ ඉන්න අයත් හරි ඇත්තටම කැමති නැහැ වැඩි උදව් කරන්න. නෑ කැමතිත් නෑ මේ අර අපි ඉතින් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ ওই වීඩියෝ එකක් හරි ඉතින් කරලා දාන්නේ තව කාට හරි ඔය මේ අදහසක් ආවොත් මොන හරි දෙයක් ඔයා වෙනුවෙන් කරන්න. නෑ ඒක ඇත්තටම මේ මාර වටින දෙයක් මේ වගේ දේවල් ඔයාලා එහෙම කරනවා කියන්නේ ඇත්තටම පින් සිද්ධ වෙනවා. අවුරුත් අර පින් කරන්නත් පින තියෙන්න ඕනේ කියනවා. අනිවාර්යයෙන් ඒක ඇත්ත. ඒ ඔයාලා කරන පින ආය මේ මං ජීවත් වෙලා ඉන්නකම්ම මේ සියලුම දේ ඔයාලටත් මේ මහත්තුරුන්ට මම මරණකම්ම ඔයාලට පින් දෙනවා. මේ කරපු උදව්ව. ජීවත් වෙලා ඉන්නකම් මං ඔයාලට පින් දෙනවා මේ කරපු උදව්ව. හරි. එහෙනම් මේ අපි රෑ වුණානේ අපි ගිහිල්ලා එන්න. යනවාද කියන්නේ? ඔව්. දැන් මෙයාත් දඟලා මෙයාටත් එච්චර සනීප නැහැ. එහෙම තියෙද්දි අපි එක් කරගෙන අද උදේ ලේ එකක් චෙක් කරගෙන. එහෙම. ඔව්. මෙයාදින හිටියේ. සරණයි පරිස්සම යන්න එන සියලුම දෙනාට පින් සිද්ධ වෙයි. මේ ගන්න උදව් කරු මහත්තුරුන්ටත් ඒ නෝනලාටත් දරුවන්ටත් ඔයාටත් මේ ඔයාලා පවුලේ සියලුම දෙනාටත් පින් සිද්ධ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ කරපු උදව්වට. හරි. අපි එන්න ආයෙන්න ඇත්තට වෙන්න මට. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්න. උසරණයි පරිස්සමෙන් ඉන්න. සිද්ධ වේවා උසරණයි පරිස්සමෙන් යන්න. හරි. උසරණයි. පරිස්සමෙන් යන්න. කොහොමද මේ වීඩියෝ එක? පුළුවන්ද එතන මිනිස්සුෙකුට ජීවත් වෙන්න? අහල පහල කවුරුවත් නැහැ. ගේ වටේම කැලෑ. මිදුලක් කියලා ලොකු ඉඩක් නැහැ. එක සාලයයි කාමරයයි කුස්සියයි. ඉතින් මෙයාට එඳෙන් බැහැ ගන්න බැරුව හිටියේ. එඳෙන් බැහැ ගන්න බෑ කියන්නේ වීල් චෙයාර් එකක් ඕනේ යාට. ඉතින් පල්ලෙහා පණ නැහැ. ඉතින් මෙයාගේ එකක් තියෙනවා. ඒ කවුද ඒත් මොකද්ද පදනමකින් දුන්න එකක්. හැබැයි ඒක වැසිකිලි යන්න පමණක් භාවිතා කරන වීල් චෙයාර් එකක්. ඉතින් මේ අයකෙන් එයාට මිදුලකටවත් බැහැ ගන්න බෑ. ගෙදර ඉඳන් පඩි දෙකක් පල්ලෙහාට මිදුලට බහින්න තියෙනවා. ඉතින් මාරම කටුක ජීවිතයක් ගෙවන තරුණයෙක් මාර හිතහයියයි. මම කල්පනා කරා මට නම් ඒ ජීවිතය ගෙවන්න අමාරුයි. කාත් කවුරුත් නැහැ. යාළුවෝ ඉස්සර හිටියලු දැන් නැහැ. වතුර එකක්වත් දෙන්න යාළුවෙක් නැහැ. ඉතින් එයා ගොඩක් පින් දුන්නා. අම්මා තාත්තා නැහැ. අම්මා තාත්තා නැති වෙලා සහෝදර තුන්දෙනෙක් ඉන්න සහෝදර තුන්දෙනා විවිධ තැන්වල එයාලගේ රැකියාවන් කරනවා. ඒ අයගේ කිසි වැරද්දක් නැහැ. ඒක අය මාසයකට සැරයක් ඇවිල්ලා කෑම බීම ඒ දේවල් ටික අරන් දීලා ඉතින් යනවලු. ඒ වුණත් ඉතුරු දවස් ටික කොහොමද හට්ට තනියම මිනිස්සු කියන පුලුටක් ළඟහල පහලක නැහැ. යන්න තියෙන පාරේ තනියමවත් යන්න අමාරුයි. වීල් චෙයාර් එකක් කොහොමවත් ගිහිල්ලා නැහැ. මාසයකට එහා පැත්ත පාරට ගිහිල්ලා නැහැ. ගෙදරම ඉඳලා තියෙනවා. අපි කොච්චර කාලා බීලා ලස්සනට හිටියත් මේ වගේ කටුක ජීවිත ගෙවන මිනිස්සු ඕනතරම් ලංකාවේ ඉන්නවා. ඉතින් මම මෙතනින් මේ තරුණයව නවත්තන්නේ නැහැ. මට පුළුවන් දේවල් මම කරනවා. මගේ බලාපොරොත්තුව ගෙදර ඉන්න ගෙදරට ටීවී එකක් නැහැ. ඒකත් විනාශ වෙලා. ඉතින් අපේ බලාපොරොත්තුවක් තියෙනවා රූපවාහිනියක් ගෙදරට අරන් දෙන්න. ඒ වගේම අවශ්‍ය කරන කෑම බීම ටික. සමහරවිට මේ චන්දිමාල්, මෙයාගේ නම චන්දිමාල්. මෙයා ජීවිත කාලෙටම ඇවිදින්නේ නැති අවුරුදු 38යි. කරන්න දෙයක් නැහැ. එයාගේ දෛවයේ හැටිනේ. ප්‍රධාන පාරේ ඉඳන් මීටර් 500කට වැඩි කඳු පල්ලම් වංගු අතරින් ගෙවල් පාමුලට එන්න තියෙනවා. ගෙදරක් තියෙන කන්දක් උඩ.
මේ වීඩියෝ එකේ මුලින්ම පටන් ගන්නේ මම වීල් චෙයාර් එක වඩාගෙන තමයි මම ගේ උඩට යන්නේ. ඉතින් අපි වාහනයක් එන්න පුළුවන් තැන ඉඳන් මීටර් 200ක් විතර උඩට යන්න ඕනේ කන්ද මුදුනට. ඉතින් සාමාන්‍ය මිනිස්සුෙකුට කකුල් දෙකක් තියෙන මිනිස්සුෙකුට යන්න හරි අමාරු තැනක් මේ ඉන්නේ. ඉතින් ඔයාලටත් මොන හරි අදහසක් තියෙනවා නම් මෙන්න මේ වගේ දෙයක් එයාගේ ජීවිතේ වෙනුවෙන් එයාගේ ජීවිතේ වෙනස් කරන්න මෙහෙම කරන්න ඕනේ කියලා දෙයක් හිතන දෙයක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් අපි එකතු වෙමු. එකතු වෙලා හොඳ දෙයක් කරමු. දිගටම ඉන්න අපිත් එක්ක. යා අයිබෝන්.